සාදරයෙන් පිළිගන්නවා සියලුම දෙනා ෆිල්ම් බඩස් අපේ channel එකට. ඉතින් අද අරගෙන ඉන්න තියෙන්නේ 2023 දී මලයාලම් සින්තරගත වුණ Oh My Darling කියන චිත්‍රපටය. මේ ෆිල්ම් එක ප්‍රේමය, සිනමාවේ විනෝදය සහ ජීවිතයේ අභියෝග පිළිබඳ අලුත්ම ආකාරයකින් ඉදිරිපත් කරන රොමෑන්ස් කොමඩි චිත්‍රපටයක්. එහෙනම් කට්ටියම ෆිල්ම් එකට යන කලින් ෆිල්ම් එකේ විස්තරය පැත්තට යමු. I feel like you're that somewhere I belong. ड्रामा रोमांस कैटेगरीකට අයිති වෙන Oh My Darling मूवी එකේ ප්‍රධාන චරිත දෙක තමයි ජෙස්මින් සහ ජුවල් කියන්නේ. ඉතින් මේ කතාවේ ජෙස්මින්ගේ චරිතයට අනිකා සුරේන්දර් සහ ජුවල්ගේ චරිතයට මෙලන්ජි බාබු රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඒ වගේම තමයි චිත්‍රපටයේ සාර්ථකත්වයට බලපාන චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ඇල්ෆර්ඩ් ඩී සැමියුල් මහතා විසිනි. ඉතින් පැය දෙකමාරකට ආසන්න කතා කාලයක් තියෙන මේ ෆිල්ම් එකේ කතා පැත්තට ගියොත් කතාව පටන් ගන්නේ ජුවල් කියන තරුණ වයසේ කොල්ලෙක්ගෙන්. ජුවල් කියන්නේ ලව් එක සීරියස් ගන්න කැමති නැති ලයිෆ් එක එන්ජොයි කරගෙන යන්න හිතන ටයිප් එකේ කෙනෙක්. ඔන්න ඉතින් මේ අතරතුර ඔහුට හම් වෙන්නේ ජෙස්මින්. ජෙස්මින් කියන්නේ ඉන්ඩිපෙන්ඩන්ට් ස්ට්‍රොංಗ್ මයින්ඩඩ් ගර්ල් කෙනෙක්. දෙන්නගේ කෙමිස්ට්‍රි එක මුලින්ම කැෂුවල් ෆ්‍රෙන්ඩ්ෂිප් එකක් වගේ පටන් ගත්තත් ස්ලෝලි ඒක ලව් එකක් වෙලා ග්‍රෝ වෙනවා. ඒ අනුව මෙතන තියෙන ප්‍රශ්නේ තමයි ජුවල්ට රිලේෂන්ෂිප් එක කමිට්මන්ට් ලෙවල් එකට ගන්න බයක් තියෙනවා. ජෙස්මින්ට නම් ලව් කියන්නේ ෆියුචර් එකක්, රෙස්පොන්සිබිලිටි එකක්. මෙතනින් නම් කතාව ඉමෝෂනල් කන්ෆ්ලික්ට්ස් පැත්තට යනවා. ඉතින් යාළුවනේ මේ ෆිල්ම් එක සාමාන්‍ය රොමැන්ටික් කතාවක් වගේ පෙනෙන්නේ නැති. ඒ වුණාට ඒකේ තියෙන විවිධ හැඟීම්, විනෝද කොටස්, සහලෝකීය ප්‍රේමය හා වදන් අතර ඇති සංකීර්ණතාව සංවාද මගින් තවත් ගැඹුරු ලෙස නරඹනකින් අගේ සිතේ තබන්න සමත් වෙලා තියෙනවා. ඔයාලට සමහර වෙලාවට බලන්න ලැබෙන ප්‍රේම කතාවට වඩා වෙනස් අත්දැකීම් විතර පැහැදිලිව ඉදිරිපත් කරන්න පුළුවන් චිත්‍රපටයක් තමයි Oh My Darling කියන්නේ. එයාගේ ආදරය, බිය සහ ජීවිතයේ තිබෙන අපහසුතා සමග සටන් කරන ආකාරය ඔයාලට මේ චිත්‍රපටයෙන් හොඳට දැක ගන්න පුළුවන්. එයාගේ ආදරය, බිය සහ ජීවිතයේ තිබෙන අපහසුතා සමග සටන් කරන ආකාරය ඔයාලට මේ චිත්‍රපටයෙන් හොඳට දැක ගන්න පුළුවන්. ඉතින් අපේ channel එක නරඹන ඔයාලා හැමෝටම ආරාධනා කරනවා මේ චිත්‍රපටය සම්පූර්ණයෙන්ම නරඹන්න. ෆිල්ම් එක description එකේ තියෙන link එකෙන් සම්පූර්ණයෙන්ම බලන්න පුළුවන්. වීඩියෝ එකටත් like එකක් දාන්න අමතක කරන්න එපා. ෆිල්ම් එක බලලා ඉවරනාට පස්සේ ඔයාලට දැනුනේ මොනවද කියලා කමෙන්ට්ස් වලට දාන්න අමතක කරන්න එපා. එහෙනම් තවත් අලුත් මූවි එකකින් හමු වෙන තෙක් ගිහින් එන්නම්.